ඔයගොල්ලෝ මොහොතකට හිතලා බලන්න වයස දවස් 6කින් මුළු රටකම පාලකයා බවට පත් වෙනවා කියන්නේ මොන වගේ හැඟීමක්ද කියලා. අවුරුදු 6ක් නෙමෙයි. අවුරුදු 16ක් නෙමෙයි. හරියටම දවස් 6කින්. උපතින්ම ඇයට උරුමුණ සිංහාසනය නිසා තාමත් ඇස් දෙකවත් හරියට ඇරලා නැති. Tamanගේ නමවත් දන්නේ නැති ඒ බිලිඳිව මරලා දානවද නැද්ද කියලා. අය වටා හිටිය අනිත් අය ඒ වෙනකොටත් තීරණය කරමින් හිටියේ. මේ තමයි ස්කොට්ලන්තයේ මෙරි රජිනගේ ජීවිත කතාවේ ආරම්භය. නමුත් ඒ අඳුරු මාරාන්තික ජීවිතයේ ආරම්භය විතරයි. ඉන්පසු ඇගේ ජීවිතයේ එතැන් ඉඳන් තවත් අඳුරු සහ භයානක වුණා. ඇය තුන් පාරක් විවාහ වෙලා අවුරුදු 18න් බැඳපුවක් වුණ සැබෑ රජිනක්. Taman ගැබිනියක්ව ඉන්නේ නැද්දි. Tamanගේ කැම මේසේ හිටපු Tamanගේම හොඳම හිතවතෙක්ව 80 දෙනෙක් බලහත්කාරයෙන් ඇදගෙන ගිහින් 56 පාරක් පියෙන් අනිනවා. ඇයට බලාගෙන ඉන්න සිද්ධ වුණා. Tamanගේම සැමියා අභිලාෂ් පිපිරීමකින් මැරෙනවා දැක්කා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අවුරුදු 19ක් හිරේ ඉඳලා එතන හිටපු හැමෝම කම්පැනිට පත් කරන විදිහේ මරණ දඩුවමකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇගේ ජීවිතයේ භයානකම රාත්‍රියේ ගතුනේ මාලිගාව. ඒ කියන්නේ අදටත් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර තියෙන හොලිවුඩ් මාලිගාවේ ලී පොළොව උඩ කවදාවත් මැකිලා නොගිය ලේ පැල්ලමක් අදටත් තියෙනවා. මාලිගාවේ බලධාරීන් දෙපාරක්ම එතන පොළවේ ලී මාරු කරත් ඒත් ඒ ලේ පැල්ලම ඒ විදියටම ආයෙමත් එතනින් මතුවෙනවා කියලා තමයි බොහෝ අය කියන්නේ. මේ ස්කොට්ලන්තයේ සිටිය මෙරි රජිනගේ කතාවයි. ඇගේ ආත්මය තාමත් ඒ හොල්මන් කරන්නේ ඇයි කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතිහාසයේ අඳුරු පාච්චද සොයන්න මාත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා. 1542 දෙසැම්බර් 8 වෙනිදා මෙරි ඉපදෙන්නේ ස්කොට්ලන්තයේ ලින්ලිත්ගෝ මාලිගාවේදී. ඇය පස්වෙනි ජේම්ස් රජුගේ එකම දරුවයි. හැබැයි ඇය ඉපදිලා දවස් 6කින් ඇගේ පියා මිය යනවා. ඒ වෙද්දි ජේම්ස් රජුට වයස අවුරුදු 30ක් විතරයි. ඔහු ඉංග්‍රීසි හමුදාවත් එක්ක යුද්ධයකින් දරුණු විදිහට පරාජය වුණ නිසා ලැබුණ ලැජ්ජාවෙන් ජීවත් වීමේ බලාපොරොත්තුව අතහැරලා හිටියේ. ඒත් එක්කම Tamanගේ බිරිඳට දුවෙක් ඉපදුනා කියලා පණිවිඩකරු කියපු වෙලාවේ ඔහු බිත්තිය පැත්තට හැදලා කියලා තියෙනවා ඒක පටන් ගත්තෙත් ගෑනු ළමයෙක්ගෙන්. දැන් ඒක අවසන් වෙන්න යන්නේත් ගෑනු ළමයෙක්ගෙන් කියලා. ඔවුන් මේ විදිහට කිව්වේ ඔවුන්ගේ ස්ටුවර්ට් රාජවංශයේ පටන් ගත්තෙත් කාන්තාවකගෙන්. දැන් Tamanට පසුව රජකම උරුම වෙන්න තියෙන Tamanගේ එකම දුවගෙන් පස්සේ ස්ටුවර්ට් රාජවංශයෙන් නැති වෙලා යාවි කියලායි ඔහු හිතුවේ. මේ විදිහට පස්වෙනි ජේම්ස් රජුගේ හදිසි මරණයෙන් පසුව දවස් 6ක් විතර වයස ඇති මේරි ස්කොට්ලන්තයේ රජින බවට පත් වෙනවා. ඊට පස්සේ ස්කොට්ලන්තයේ දේශපාලන අස්ථාවරත්වය තේරුම් ගත්ත එංගලන්තයට ඕනේ වෙනවා ස්කොට්ලන්තය පාලනය කරන්න. ඒ වගේම ඒ කාලේදී ප්‍රංශයට ඕනේ වුණා එංගලන්තය පාලනය කරන්න. තව ඒ වෙනකොට කතෝලික සහ රෙපරමාදු බලවේග මුළු යුරෝපයේම කෑලි වලට වෙන් කරමින් හිටියේ. මේ දේශපාලන අවුල් විවුල් අතර අතරමං වුණ මේ පුංචි රජින Taman ඉන්නේ චෙස් බෝඩ් එක කියලා නොදැන හිටපු චෙස් සිත්තෙක් බවට පත් වෙනවා. මේ හේතුන් නිසා ඇගේම ආරක්ෂාව වෙනුවෙන් වයස අවුරුදු 5දී ඇගේ මව මේරියෝ ප්‍රංශයට යවනවා. අය ආයත් ස්කොට්ලන්තයට එන්නේ ඊට අවුරුදු 13කට පස්සේ. ප්‍රංශයේ හැදී වැඩුණු මේරි කුමරිය ප්‍රංශ රජුගේ පුතා වන ෆ්‍රැන්සිස්ව කසාද බැඳලා ප්‍රංශයේ රජින බවට පත් වුණා. ස්කොට්ලන්තයේ රාජ්‍ය උරුමය සහ ප්‍රංශයේ රජින බවට පත්වීම නිසා වයස අවුරුදු 16 වෙද්දී ඇය යුරෝපයේ හිටපු බලවත්ම කාන්තාව කියලා කිව්වොත් නිවැරදි. හැබැයි ඒක පැවතුනේ මාස 18ක් විතරයි. කනේ ඇතිවුණු ආසාදනයක් නිසා ෆ්‍රැන්සිස් අවුරුදු 16 දී මිය යනවා. ඒ නිසා වයස අවුරුදු 18න්ම වැන්දබුවක් බවට පත් වුණු මේරිට තවදුරටත් ප්‍රංශයේ ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඇගේ නැන්දම්මා Tamanගේ පුතාගේ මරණයෙන් පස්සේ මේරිට එහෙ ඉන්න එක එපා කළා. ඒ නිසා ඇයට සිද්ධ වුණා ඇයට යන්තම් මතක තියෙන ඇගේ මව්බිම වුණ ස්කොට්ලන්තයට ආපහු එන්න. 1561 අගෝස්තු මාසයේදී මේරි ආපහු ස්කොට්ලන්තයට එනවා. එතකොට ඇයට වයස අවුරුදු 19යි. යුරෝපයේ තිබුණු සුඛෝපභෝගීම මාලිගාවක කතෝලික කාන්තාවක් විදිහට හැදී වැඩුණු ඇය Tamanගේ මව්බිමට එද්දී ඒ මුළු රටම රෙපරමාදු ආගමට හැරිලා ඉවරයි. කාන්තාවක් රටක් පාලනය කරන තදිම විරුද්ධ අදහස් දක්වපු ජෝන් නොක්ස් කියන අන්තවාදී ආගමික નાයකයා ඒ වෙද්දී අවුරුදු ගාණක් තිස්සේ ස්කොට්ලන්තයේ පුරාම දේශනා කරමින් හිටියේ. මේ වාතාවරණය තුල තමයි මේරිගෙනව ස්කොට්ලන්තයට සේන්දු වුණේ.
එදා මුළු පළාතම ඝන මීදුමකින් වහගෙන මහා වැස්සක් ඇදහැලමින් තිබුණා. ඒ දර්ශනය දුටු අයත් එක්ක ආපු සමහර අය හිතුවේ මේක ඉස්සරහට වෙන්න තියෙන ලොකු විනාශක පෙරනිමිත්තක් කියලයි. ජෝන් නොක්ස් මුළු ස්කොට්ලන්තය පුරා ප්‍රසිද්ධියම දේශනා කරමින් ගියා කාන්තාවක් රාජ්‍යයක් පාලනය කරන එක සබහා ධර්මයට විරුද්ධ පාපයක් කියලා. මේරි රචන වෙලා ඉන්න ඇද්දි ඔහු මේක ප්‍රසිද්ධියේ ආයමත් කියලා තියෙනවා. මේ නිසාම මේරි ඔහුව මාලිගාවට ගෙන්නලා කෙලින්ම එයා අහලා තියෙනවා ඇයි ඔහු මේ වගේ දේවල් ලියන්නේ කියලා. හැබැයි ඔහු ඇගේ මූණටම කිව්වේ ඔහු Tamanගේ මතේ කවදාවත් වෙනස් කරන්නේ නැහැ කියලයි. ඔහුගේ මේ දැඩි අන්තවාදී දේශනා නිසා මේරි දැඩි කලකිරීමකට පත් වෙලා ඇඬුවා කියලාත් සඳහන් වෙනවා. හැබැයි නොක්ස් පස්සේ කාලෙක ඔහුගේ දිනපොතේ ලියලා තිබුණා. ඇගේ කඳුළු දැකලවත් ඔහුගේ හිත නම් ඇය වෙනුවෙන් උණුනේ නැහැ කියලා. හැබැයි මේ හැමදේම මැද විරුද්ධවාදී ආගමක් දරුණු ප්‍රතිසංස්කරණවාදීන් වගේම භයානක දේශපාලන වටපිටාවක් මැද වුණත් මේරි මුල් අවුරුදු කිහිපය ඇතුළත Tamanගේ රාජධානිය කඩා වැටෙන්න නොදී ආරක්ෂා කරගත්තා. ඇය දේශපාලනික වශයෙන් ගොඩක් බුද්ධිමත් ඒ වගේම ආකර්ශනීය කෙනෙක්. ස්කොට්ලන්තයේ සාමාන්‍ය ජනතාව අතරේ ඇය ඇත්තටම ගොඩක් ජනප්‍රිය වුණා. නමුත් ඒ ටික කාලයකටයි. මේ නිසා හැමෝම හිතුවේ හැමදේම හොඳ විදිහට සිද්ධ වෙයි කියලයි. අන්න ඒ වෙලාවේ තමයි මේරි ආමත් කසාද බඳින්නේ. 1565 දී මේරි ඇගේම ඥාති සහෝදරෙක් වුණ හෙන්රි ස්ටුවර්ට් එමන් නම් ඩාන්ලි සාමිවරයාව විවාහ කර ගන්නවා. එතකොට එයාට වයස අවුරුදු 19යි. මේරිට වයස අවුරුදු 22යි. ඔහු උසයි, ලස්සනයි, ඒ වගේම පෙනුමෙන් හරිම ආකර්ශනීය කෙනෙක්. හැබැයි මිනිස්සෙක් විදිහට ඔහුට තිබුණේ ඒ දේවල්ම විතරයි කියලායි පේන්න තියෙන්නේ. මොකද කසාද බැඳලා සති කිහිපයක් යද්දීම ඩාන්ලිගේ සැබෑ ස්වභාවය එළියට එන්න පටන් ගත්තා. ඔහු අහංකාර, ඊර්ෂ්‍යාකාර, අස්ථායි වගේම කිසිම සුදුසුකමක් නැතුව නොලැබුණු බලයක් වෙනුවෙන් දැඩි තණ්හාවකින් පෙළුණු කෙනෙක්. ඔහුට ඕනුනේ රජ වෙන්නයි. රජිනිගේ සැමියා විදිහට නෙමෙයි සම්පූර්ණ බලය තියෙන රජෙක් වෙන්නයි ඔහුට ඕනුනේ. ඒත් මේරි ඒකට කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ මේ සම්බන්ධය ඉතා ඉක්මනින්ම එකිනෙකා කෙරෙහි තියෙන පිළිකුලක් සහ විවෘත සතුටුකමක් බවට පත් වෙනවා. ඩාන්ලි Tamanගේ රාත්‍රීන් ගත කළේ එඩින්බරෝ නුවර තැබෑරුම් සහ ගණිකා මඩම් වලයි. ඔහු හැම වෙලේම වගේ හිටියේ බීමතින් නිසා Tamanගේ රාජකාරි පව සම්පූර්ණයෙන්ම පැහැර හැරියා. ඒ වගේම ඔහු කොච්චර ඊර්ෂ්‍යාවකින් දැවෙමින් හිටියද කියනවා නම් අවසානයේදී ඒක ඔහු දරුණු අපරාධයකට පොළඹවනවා. ඒ අපරාධය කොච්චර භයානකද කිව්වොත් 16 වන සියවසේ හිටපු ස්කොට්ලන්තයේ දැඩි දේශපාලඥයින් පවා ඒකෙන් කම්පනයට පත් වුණා. ඔහුගේ මේ දරුණු ඊර්ෂ්‍යාවේ ඉලක්කය වුණේ ඩේවිඩ් රිසියෝ කියලා කියන කුඩා ශරීරයක් තිබුණු අහිංසක ඉතාලි ජාතිකයෙකුයි. ඔහු මේරිගේ පෞද්ගලික සංගීතඥයා වගේම ලේකම් තනතුරකුත් දැරුවා. රිසියෝගේ තිබුණු පක්ෂපාතීත්වය සහ විශ්වාසවන්තකම නිසාම ඔහු මේරි රජිනගේ සමීපතම යාළුවෙක් බවට පත් වෙන්නේ ඊටාම ටික කාලයකදී. නමුත් ඩාන්ලිට ඕනේ උනේ මේරි රජිනට රිද්දන්න. ඒ නිසා අය මේ අහිංසක රිසියෝත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ඩාන්ලි චෝදනා කරමින් හිටියේ. ඒ නිසා ඩාන්ලි හොට කරපු දේ අදලා ස්කොට්ලන්ත ඉතිහාසයේ සිදු දුෂ්ටතම අපරාධ වලින් එකක් වුණා. 1566 මාර්තු 9 වෙනිදා හැන්දෑවේ මේරි හොලිවුඩ් මාලිගාවේ ඇගේ කුටියේ නිදහසේ රාත්‍රී කෑමක් ගනිමින් හිටියේ. ඒ වෙද්දී ඇය ඩාන්ලිගේ කුළුදුල් දරුවා කුසේ දරාගෙන හිටියේ. මාස 6ක ගැබිනියක්. අයත් එක්කේ කෑම මේසේ මේරිගේ ළඟම යාළුවා වුණ රිසියෝ සහ තවත් කිට්ටුවන්ත යාළුවෝ කීප දෙනෙකුත් හිටියා. ඊට පස්සේ රෑ 8ට විතර ඩාන්ලිත් මේරිගේ කුටියට ඇවිත් ඇය ගාවින් ඉඳගෙන මේරිගේ කලවට අතක් දාගත්තා. ඒ වෙලාවේ ඔහු හිටියේ හරිම සංසුන්වයි. නමුත් ඊට ටික වෙලාවකට පස්සේ රූත්වල් සාමිවරයා සම්පූර්ණ යුද ඇඳුමින් සැලසෙලා ඒ කාමරයට ඇවිත් රිසියෝට ඇඟිල්ල දික් කළා කියලා තියෙනවා ඉස්සරහට එනවා. ඔබ මෙතන හිටියා වැඩි කියලා. ඒකම ඒ කාමරේ දොරත් කඩාගෙන 80ක් විතර බටයන් එහි ඇතුල් වෙනවා. මොකක් හරි නපුලක් වෙන්න යනවා කියලා තේරුම් ගිය අහිංසක රිසියෝ කරන්නේ දුවගෙන ගිහින් මේරිගේ ගවුමෙන් අල්ලගෙන ඇගේ පිටපස්සේ හැංගුණ එකයි. මේරි Tamanගේ යාළුවා බේරගන්න ඔහු පිටපස තියාගෙන ඇය පලිහක් විදියට රිසියෝව ආරක්ෂා කරන්න උත්සාහ කළාට එක් සාමිවරයෙක් මේරිගේ ගැබිඩි බඩටම පිස්තෝලයක් තියලා ඇයට මේකට මැදිහත් වෙන්න එපා කියලා තර්ජනය කළා වගේම තවත් කෙනෙක් ඇගේ බෙල්ලට කිනිසක් තියලා අනතුරු ඇඟෙව්වා. මේ හැමදේම බලාගෙන හිටි මේරිගේ සැමියා වුණ ඩාන්ලි කරේ රුත්ෙන් සාමි සහ ඔහුත් එක්ක පිරිස රිසියෝ බලහත්කාරයෙන් කුටියෙන් එළියට ඇදගෙන යද්දී
මේරිට ඒ වෙනුවෙන් මැදිහත් නොවෙන්න ඇයට හෙල්ලෙන්නවත් බැරි වෙන විදියට අයව අල්ලන් හිටපු එකයි. ඔවුන් මේ අහිංසක රිසියෝට 56 පාරක් පියෙන්නනලා ඔහුගේ මලසිරුර ප්‍රධාන පඩිපෙළෙන් පහළට විසි කරලා තිබුණා. ඊට පස්සේ ඔහුගේ ආභරණ සහ වටිනා ඇඳුම් ගලවගෙන මේ මිනිමැරුම කළේ ඩාන්ලිමයි කියලා හැමෝටම අනුතුරු ඇඟවීමක් විදියට ඩාන්ලිගේම කිනිස්ස ඒ මලසිරුරේ ගහලා තිබුණා. මේ සිදුවීම වෙද්දී මේරිට වයස අවුරුදු 23ක් විතරයි. ඇය මාස 6ක ගැමිණියක්. එවන් අවස්ථාවකදී Tamanගේම සැමියා Tamanගේ හොඳම යාළුවව මරලා දානවා. ඇයට බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඇය කියලා තියෙනවා රිසියෝගේ අමානුෂික ඝාතනය වෙනුවෙන් මම පරිගැනීම ගැන හිතනවා කියලා. අදටත් හොලිවුඩ් මාලිගාව ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර රාජකීය නිවසක් විදිහට පාවිච්චි වෙනවා. හැම අවුරුද්දකම සංචාරකයන් දහස් ගණනක් මේ මාලිගාව නැරඹීමට එහි යන බව තමයි සඳහන් වෙන්නේ. මේරි ජීවත් වුණ ඇගේ කාමරේ ඒ කියන්නේ රිසියෝ මරා දාන්න ඇදගෙන ගියපු ඒ හරියේම ලී පොළොව උඩ අවුරුදු 450කටත් වඩා පරණ තද පාටට හුරු ලේ පැල්ලමක් අදටත් තියෙන බව තමයි කියන්නේ. මාලිගාවේ බලධාරීන් ඒ පොළවේ ලී බිම අඩුම තරමේ දෙපාරක්වත් මාරු කරලා තිබුණාට ඒ පැල්ලම ආයෙමත් ඒ තැනම මතුවෙනවලු. හොල්මන් විශ්වාස කරන අය විතරක් නෙමෙයි මාලිගාවේ ආරක්ෂාවට ඉන්න වෘත්තීය සොල්දාදුවන් පවා මහරැටේ දොරටු ගාව ඡායාවක් හිටගෙන ඉන්නවා දැකලා තියෙනවා. මේ ගොඩනැගිල්ලේ ඉතිහාසය ගැන කිසිම දෙයක් නොදන්න සංචාරකයන්ට පවා පහළ මාලේ ඉඳන් අඬන සද්ද ඇහිලා තියෙනවා. සම්පූර්ණයෙන්ම වහලා තියෙන කොරිඩෝර් වල කොහෙන් එනවද කියලා හොයාගන්න බැරි අමුතු සුළං හමාගෙන යන බව බොහෝ දෙනා කියලා තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේ කතාවේ අදටත් ඉතිහාසඥයෝ තර්ක කරන කොටස ගැනයි. මොකද රිසියෝගේ ඝාතනයෙන් පස්සේ මේරි කළපු දේ Tamanගේම සැමියාගෙන් ඒ වගේ දරුණු තර්ජනයකට මුහුණ දීපු කාන්තාවගෙන් කවුවත් බලාපොරොත්තු වෙන විදිහේ දෙයක් නෙමෙයි. රිසියෝගේ මරණයෙන් පස්සේ මේරි ඩාන්ලිව කැමති කරගන්නවා. ඇයට එතනින් පැනලා යන්න උදව් කරන්න කියලා. ඝාතනය වෙලා දවස් 2ක් යන්නත් කලින් මේ විදියට ඒ ඝාතනය මෙහෙවපු මිනිස්සයාවම Tamanගේම පැත්තට හරවගෙන හොලිවුඩ් මාලිගාවෙන් පැන ගන්නයි සමත් වුණා. මහරෑ එයාලා දෙන්න එකතු වෙලා අශ්වයන් පිටේ ඩන්බාල් මාලිගාවට පැනලා ගියා. මාස 6ක ගැබිනියක් වුණු මේරි එදා අශ්වයෙක් පිටේ ගිහින් ඇගේ නිදහස හොයාගත්තා. නමුත් ඊට සති කිහිපයක් ඇතුළත අය ලොකු හමුදාවක් හදාගෙන ආයමත් එඩින්බරෝ වලට එනවා. ඒ වෙලාවේදී ඇගේ යහළුවා වුණ රිසියෝගේ ඝාතනයට සම්බන්ධ මිනිස්සු ඔක්කොම ස්කොට්ලන්තයෙන් පැනලා ගිහින් තියෙනවා. මේ විදියට ඇය පරිගන්නවා කියලා කියපු දේ ඇය ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නවා. 1566 ජූනි මාසේ මේරි Tamanගේ කුළුදුල් පුතාට උපත දුන්නා. අර මිනිමැරුම සිද්ධ වුණ දවසේ රෑ ඩාන්ලිගේ මිනිස්සු පිස්තෝලයක් තියලා තර්ජනය කරද්දී ඇගේ කුසේ හිටපු දරුවා සම්පූර්ණ නිරෝගී දරුවෙක් විදිහට උපත ලැබලා පස්සේ කාලෙක ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ හිටපු බලවත්ම රජවරුගේ කෙනෙක් බවට පත් වෙනවා. මේ අතර ඩාන්ලිගේ තත්ත්වය ටිකෙන් ටික පිරෙහෙන්න ගත්තා. 1567 මුල් කාලෙ වෙද්දී ඔහු ග්ලාස්ගෝ නුවර ගොඩක් අසනීපෙනව හිටියේ. ගොඩක් අය කියන විදිහට ඔහු සිෆිලිස් රෝගයෙන් පීඩා වින්ද කියලා තමයි සඳහන් වෙන්නේ. අන්න ඒ වෙලාවේ කවුරුවත් හිතපු නැති විදිහට මේරි හෝ බලන්න ගිහින් අය හෝ කැමති කරගන්නවා සනීප වෙනකන් ආයෙත් එඩින්බරෝ වලට එන්න කියලා. අය ඔහුට නවාතැන් ලෑස්ති කරලා දුන්නේ නගරයේ කෙළවරේ හොලිවුඩ් මාලිගාවේ ඉඳන් යාල කිහිපයක් විතර දුරින් තිබුණු කර්කෝ ෆීල්ඩ් කියන ගෙදරයි. 1567 පෙබරවාරි 9 වෙනිදා රාත්‍රියේ මේරි හොලිවුඩ් මාලිගාවේ විවාහ උත්සවයකට සහභාගී වෙලා ඉන්න ඇද්දී අර කර්කෝ ෆීල්ඩ් ගෙදර බිම්මහල මා හඬින් පුපුරලා ගිහින් තියෙනවා. ඒක කරපු කවුරු හරි කෙනෙක් දවස් ගාණක් තිස්සේ හිමින් සැර ඒ ගෙදර බිම්මහලේ වෙඩි බෙහෙත් අතුරලා තිබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ පිපිරීම කොච්චර දරුණුද කිව්වොත් මුළු එඩින්බරෝ නුවරටම ඒ සද්ද ඇහිලා තියෙනවා. ඒ පිපිරුම නිසා ඒ ගෙදර සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම් වෙලා ගිහින් තිබුණා. මේ සද්දෙට මිනිස්සු කලබලෙන් දුවගෙන ගිහින් බලද්දි ඩාන්ලිගේ මලසිරුර ඒ සුන්බුන් නැසල වත්තේ තිබිලා හමු වෙනවා. ඔහු එතකොට හිටියේ යගේ රාත්‍රියේ ඇදුමෙනුයි. හැබැයි ඔහු මැරිලා හිටියේ පිපිරීමෙන් නම් නෙමෙයි. ඊට කලින් කවුරු හරි ඔහුගේ ගෙල සිර කරලා ඔහු මරලා දාලා තිබුණේ. මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුනේ ජේම්ස් හෙබ්බර්න් එහෙම නැත්නම් බොත්වෙල් සාමියෝලා කියන කෙනයි. ඔහු මේරිට ගොඩාක් හිතවත් බලවත් ස්කොට්ලන්ත සාමියෝලෙක් වගේම ඩාන්ලි මැරිලා මාස 3කට පස්සේ මේරි ඔහු සමග විවාහ වෙනවා. බොත්වෙල් මේක තනියම කළාද මේරි මේ ගැන දැනගෙන හිටියද එහෙම නැත්නම්
මේරිමද මේක සැලසුම් කළේ කියන එක ඉතිහාසඥයෝ සියවස් 4 මාලක් තිස්සේ අදටත් විවාද කරනවා. නමුත් අදටත් ඒකට ස්ථිර එකඟතාවයක් නම් නැහැ. ඒ කොහොම වුණත් මේරියාගේ සැමියාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන බොත්වෙල් සාමියෝරා එක්ක විවාහ වුණ එක තමයි ඒ සියවසේ වෙච්ච ලොකුම දේශපාලන විනාශය වුණේ. ඒ හේතුව නිසා ස්කොට්ලන්තයේ වංශාධිපතියෝ ඇයට විරුද්ධව කැවලි ගහලා හමුදාවක් හදලා මේරිව යටත් කරගන්නවා. ඊට පස්සේ ඇව ස්කොට්ලන්තයේ වැවක් මැද තියෙන දූපත් බලකොටුවක හිර කරලා ඇගේ සිංහාසනය අත්හරිනවා කියලා ලියකියවිලි වලට බලහත්කාරයෙන් අත්සන් කරගෙන තියෙනවා. ඒ සිරමැදිරි ඇතුළතදීම ඇගේ කුසේ හිටපු නිවුන් දරුණොත් ගබ්සා වුණා. ඊට පස්සේ ඇය එතනින් පැනලා ගිහින් පොඩි හමුදාවක් හදාගෙන ඇගේ අවසාන සටනුත් පරාජය වුණ නිසා අන්තිමට ඇය උදව් ඉල්ලගෙන එංගලන්තයේ හිටපු එක ඥාති සහෝදරිය වන පළවෙනි එලිසබෙත් රජින ගාවට පැනලා ගියා. නමුත් මේරි බලාපොරොත්තු වුණ විදියට ඇයට එලිසබෙත්ගෙන් උදව් හම්බුනේ නැහැ. ඒ වෙනුවට මේ එංගලන්තයේ පළවෙනි එලිසබෙත් රජින කරේ ඇයව සිරබාරයට ගන්න එකයි. ඊළඟ අවුරුදු 19ම මේරි ගත කළේ එංගලන්තයේ විවිධ මාලිගාවල නිවාස අඩස්සියේ. ඇයට කවදාවත් ඇගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන නඩුවක් ඇහුවේ නැහැ. සිර දඩුවම් විදීමට හේතු වුණ චෝදනාවකුත් ඇයට කවදාවත් කාගෙන්වත් තිබුණෙත් නැහැ. කිසිම හේතුවක් නැතුව ඇයව නිකම්ම හිර කරලා තියාගත්ත විතරයි. පළවෙනි එලිසබෙත් රජින තමන් වෙතට උදව් ඉල්ලගෙන ආව ඥාති සහෝදරියට මේ විදිහට සලකන්න හේතුවක් තිබුණා. මොකද එලිසබෙත් රජින දැනගෙන හිටියා මේරි කියන්නේ කවුද කියලා. කතෝලික කාන්තාවක් වුණ ඇයට ඇගේ ආච්චි වන මාග්‍රට් ටියුඩර් හරහා එංගලන්තයේ සිංහාසනයට උරුමයක් තිබුණා. ඒ නිසා ඇයව නිදහස් කරන එක එලිසබෙත්ගේ රාජ්‍ය උරුමයට ගොඩක් භයානකයි වගේම ඇය එක්ක විවෘතව ප්‍රශ්න විසඳ ගන්න එකත් ලොකු කවතරයක් කියලා එලිසබෙත් දැනගෙන හිටියා. ඉතින් එලිසබෙත් මුකුත්ම නොකර මේරිව හරියටම අවුරුදු 19ක් එංගලන්තයේ සිර කරලා තබා ගත්තා. හැබැයි මේරි රජින ඒ මාලිගාවල හිර වෙලා නිකම්ම මරණ එනකම් බලාගෙන හිටියේ නැහැ. ඇයට ඉතුරු වෙලා තිබුණු එකම විදිහෙන් ඇය තමන්ගේ සටන පටන් ගත්තා. ඇය ලියුම් ලිව්වා. අවුරුදු ගාණක් තිස්සේ තමන්ට උදව් කරන්න පුළුවන් හැමෝටම ඇය ලියුම් 100 ගාණක් ලියලා තියෙනවා. ලන්ඩන් වල හිටපු ප්‍රංශ තානාපතිට, ප්‍රංශයේ හිටපු ඇගේ බලවත් පවුලේ අයට, ස්කොට්ලන්තයේ සහ එංගලන්තයේ හිටපු කතෝලික ආදාළකරුවන්ට, අඩුම තරමේ ස්පාඤ්ඤයේ හිටපු සම්බන්ධතාවලට පවා ඇය ලියුම් ලියලා තියෙනවා. හැබැයි එක දෙයක් හොඳටම දැනගෙන හිටියා. ඒ තමයි ඇය යවන හැම ලියුමක්ම ඒ අදාළ කෙනාට යන්න කලින් කවුරු හරි කඩලා කියවනවා කියන එක. එලිසබෙත් රජිනට හිටියා ශ්‍රීමත් ෆ්‍රැන්සිස් වොල්සින්හෑම් කියලා ප්‍රධාන ඔත්තුකරුවෙක්. ඔහුගේ එකම රාජකාරිය වුණේ මේරිගේ ලියුම් අතරමඟදී අල්ලගන්න එකයි. ඉතින් මේරි පුදුම හිතන දෙයක් කළා. කිසිම උදව්වක් කිසිම පහසුකමක් නැතුව හිරගෙදර ඇතුලේ ඉඳන්ම ඇය ඇගේම රහස් කේතයක් නිර්මාණය කළා. ඇය ඇගේ ලියුම් ලිව්වේ රහස් සංකේත වලින්. ඒවා කියවන්න පුළුවන් උනේ ඇයටයි ඇගේ කිට්ටුවන්ත අයටයි විතරයි. අවුරුදු ගාණක් තිස්සේ ඇය මේ අගුළු දාපු කාමරය ඇතුලේ ඉඳගෙන රහස් sannivedana ජාලයක් මෙහෙයුවා. දැන් මම කියන්නම් මේ කතාවේ අදටත් අපිට දැනෙන කුතුහලයේ පේන කොටස ගැන. ඔයගොල්ලෝ දන්නවද 2023 දී ඒ කියන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් ආධුනික කේතකීවන්නන් 3 දෙනෙක්ට ප්‍රංශයේ පුස්තකාලයකින් අඳුරගන්න බැරි කේතවලින් ලියපු ලියුම් තොගයක් හම්බ වෙනවා. කාටවත් තේරුනේ නැහැ මේ මොනවද කියලා. මේ 3 දෙනා මාස ගාණක් තිස්සේ මහන්සි වෙලා මේ රහස් කේතේ බින්දා. ඒ කේතේ කියවගත්තට පස්සේ තමයි එයාලට තේරුනේ එයාලගේ අතේ තියෙන්නේ මොනවද කියලා. ඒ තමයි 1578ත් 1584ත් අතර කාලේ මේරි ලියපු අවුරුදු 436ක් තිස්සේ කිසිම කෙනෙක් නොකියවපු නැති වෙලා තිබුණු ඇගේ හිරගෙදර ලියුම් 57ක්. මේ ලියුම් වල තමන්ගේ පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය ගැන ලියලා තිබුණා. ඇගේ කාමරවල තිබුණු අධික සීතල සහ තෙතමනය ගැන ලියලා තිබුණා. ඒ වගේම එලිසබෙත් ඇයත් එක්ක අවංකව සාකච්ඡා කරනවා කියලා විශ්වාස කරන්නේ නැහැ කියලාත් ඇය ලියලා තිබුණා. අනිත් භයානකම දේ තමයි ස්කොට්ලන්තයේ හිටපු තමන්ගේ පුතා ජේම්ස් පැහැරගත්තා කියලා දැනගත්තම ඇයට දැනුනේ මරණීය බය ගැනත් ඇය මේ ලියුම් වල සඳහන් කරලා තියෙනවා. හැබැයි වොල්සින්හෑම් කියන්නේ හරිම කපටි වගේම හරිම ඉවසීමක් තිබුණු කෙනෙක්. 1586 දී ඔහු මේරිට දැනෙන්න ඇරියා. ඒක විශේෂිත sannivedana මාර්ගයක් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. කවුරුවත් ඒක ගැන ඇහැ ගහගෙන නැහැ කියලා. ඇය ඒක විශ්වාස කරලා ඒ මාර්ගය පාවිච්චි කළා. එලිසබෙත් රජිනව ඝාතනය කිරීමේ සැලසුමකට
ඇය තමන්ගේ අනුමැතිය දුන්නේ අන්නේ යවපු එක ලියුමකින්. ඒක තමයි අවුරුදු 19ක් තිස්සේ වොල්සින්ග්හැම් බලාගෙන හිටපු ඒ තීරණාත්මක ලියුම. මේ ලියුමේ සඳහන් වෙලා තිබුණේ ඉතිහාසයේ බැබින්ග්ටන් කුමන්ත්‍රණය විදිහට හඳුන්වන එලිසබෙත් රජිනව ඝාතනය කරලා මේරිව එංගලන්තයේ සිංහාසනයේ ඉඳවන්න හදපු දැවැන්ත කතෝලික කුමන්ත්‍රණයක් ගැනයි. කොහොම හරි මේරිගේ මේ ලියුම් වලින් මේ රාස එළියට ආව විතරක් නෙමෙයි මේරිසා මේ කුමන්ත්‍රණ කරුවන් අතර හෝමාරු වුණු ලියුම් පවා අන්තිමේදී සාක්ෂි විදිහට උන් යොදාගත්තා. Taman මේ ඝාතන සැලසුම ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා මේරි කොච්චර කිව්වට ඒකෙන් කිසිම වැඩක් උනේ නැහැ. කවදාවත් Taman යටත්වැසියෙක් නොවුණු Taman සරණාගතයෙක් විදිහට ආපු රටක රජිනකට එරෙහිව රාජද්‍රෝහී වුණා කියලා චෝදනාවට 1586 ඔක්තෝබර් මාසෙදී මේරිව වැරදිකාරී කරනවා. 1587 පෙබරවාරි 1 වෙනිදා එලිසබෙත් රජින මේරිගේ මරණ දඩුවේ වරන්තුවට අත්සන් කරනවා. හැබැයි අත්සන් කරලා ඊළඟ මොහොතේම ඇය කිව්වේ ඒක ක්‍රියාත්මක කරන්න ඇයට ඕනුනේ නැහැ කියලායි. ඒත් ඇගේ උපදේශකයෝ කොහොම හරි ඒ වරන්තුව ෆොදරින්ගේ මාලිගාවට යවලා පෙබරවාරි 7 වෙනිදා රෑ මේරිට දැනුම් දෙනවා. පහවදා උදේට ඇයව මරණ දඩුවමට ලක් කරනවා කියලා. ඇය මුළු රාත්‍රියම ගත කරලා තියෙන්නේ යාඥා කරමිනුයි. ඇය ප්‍රංශයේ රජුට ඇගේ සේවකයන්ට ලියුම් ලිව්වා. Tamanගේ දේපල වලට මොකද වෙන්න ඕනි කියලා ඒ වගේ සටහන් කරලා තිබුණා. ඊට පස්සේ පාන්දර 2ට විතර ඇය ලියපු ඇගේ අවසාන ලියුමේ සඳහන් වෙලා තිබුණේ මෙහෙමයි. හෙට උදේ 8ට අපරාධකාරියෙක් වගේ මාව මරලා දාන්නයි යන්නේ කියලා. 1587 පෙබරවාරි 8 වෙනිදා උදේ ස්කොට්ලන්තයේ මේරි රජන කළු පාටින් සම්පූර්ණයෙන්ම සැරසිලා ෆොදරින්ගේ මාලිගාවේ ප්‍රධාන ශාලාවට ඇවිදගෙන එනවා. ඊට පස්සේ ඇය කළු පාට පිටත ඇඳුම ගලවලා දාලා සාක්ෂිකරුවන් 300ක් ඉස්සරහා තද ලේ රතු පාට ඇඳුමකින් පෙනී හිටියා. ඒක කතෝලික ප්‍රාණ පරිත්‍යාගයේ වර්ණයයි. ඒ කියන්නේ ලේවල වර්ණය. ඒකයි හිතාමතාමයි තෝරගෙන තිබුණේ. ඇයට එතකොට වයස අවුරුදු 44ක් විතරයි. නමුත් ඒ වෙනකොට ඇයගේ මුළු ජීවිතයෙන් භාගයකටත් වඩා ගත කරලා තිබුණේ හිරගෙදරකයි. ඊට පස්සේ පෝලකේ ගාව දන ගහනවා. ඇයව මේ මොහොත දක්වා ඇදලා දාපු හැමෝටම ඇය සමාව දෙනවා කියලා ඇය Tamanගේ ඔළුව දංගෙඩි උඩින් තියලා තියෙනවා. වධකයාගේ පළවෙනි පහලගේ බෙල්ලට වදින්නේ නැතුව ඔළුව පිටපස්සටයි වැදුනේ. නමුත් ඇය කෑ ගැහුවේ නැහැ. දෙවෙනි පහලනොත් බෙල්ලෙන් වැඩි හරියක් කැපිලා ගියත් සම්පූර්ණයෙන්ම වෙන්නුනේ නැති නිසා මරණ දඩුවම ඉවරයක් කරන්න වධකයාට තුන්වෙනි පහලටත් පොළව පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඔහු පහත් වෙලා ඇගේ ඔළුව අතට අරගෙන සාක්ෂිකරුවන්ට පේන්න උස්සලා පෙන්නලා දිව්‍යන් වහන්සේ රජිනව ආරක්ෂා කරත්වා කියලා ඔහු කෑගාලා කියලා තියෙනවා. නමුත් ඒත් එක්කම ඒ ඔළුව ඔහුගේ අතින් ගිලිහිලා බිමට වැටුණා. මොකද මේරි රජින මේ වෙලාවේ පැලදගෙන ඉඳලා තියෙන්නේ බොරු කොණ්ඩයකුයි. ඒකට යටින් තිබුණු ඇගේ ඇත්ත කොණ්ඩේ කොටයි. ඒ වගේම අලු පාටයි. සාක්ෂිකරුවන් තව එක දෙයක් සටහන් කරලා තිබුණා. මේරි Tamanගේ පුංචි බල්ලා ඇගේ ගවුමට හංගගෙන ඉඳලා තියෙනවා. ඇය පෝලකයට එද්දිත් ඌ ඇයත් එක්කම ඉඳලා තියෙන්නේ. මරණ දඩුවම ලෑස්ති කරද්දී කාටවත් ඌව අහුවෙලා නැහැ. හැමදේම ඉවරුණාට පස්සෙත් මේරිගේ සිරුර එතනින් අයින් කරද්දිත් ඒ සතා ඇගේ ගවුමට යටින් ඇගේ ඇඟට තුරුල් වෙලා එතනින් යන්න ප්‍රතික්ෂේප කරමින් ඉඳලා තියෙනවා. අන්තිමට බලහත්කාරයෙන් තමයි ඒ සතාව එතනින් එළියට අරන් යන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම එදා එතන හිටපු එලිසබෙත් රජිනගේ නිලධාරියෙක් වුණ රොබර්ට් වින්ෆීල්ඩ් කියන සාක්ෂිකරුවා ඔහුට පැහැදිලි කරගන්න බැරි වුණ දෙයක් සටහන් කරලා තිබුණා. ඔහු ලියලා තියෙන විදිහට මේරි මියගින් විනාඩි 15ක් යනකනුත් ඇගේ තොල් හෙලවෙමින් තිබිලා තියෙනවා. හරියට ඇයට තව මොනවා හරි කියන්න ඉතුරු වෙලා තිබුණා වගේ. හෙන්රි ස්ටුවර්ට් නෝ ඩාන්ලි සාමිවරයා වත්තකදී ඝාතනය වුණා. බොත්වෙන් සාමිවරයා ඩෙන්මාර්කේ හිරගෙදරක පිස්සුවෙන් මිය ගියා විතරක් නෙමෙයි පළවෙනි එලිසබෙත් රජින දරුවෙකුත් නැතුව ඇගේ රාජවංශයේ අවසාන කෙනා විදියට මිය ගිහින් තිබුණා. නමුත් අන්තිමට මේරි රජිනගේ පුතා වුණ ජේම්ස් 6 වන ජේම්ස් රජු විදියට ස්කොට්ලන්තයේ පළවෙනි ජේම්ස් විදියට එංගලන්තයේ රජු බවට පත් වෙනවා. එලිසබෙත් කොච්චර උත්සාහ කරත් මේරි රජිනගේ උරුමය අන්තිමට ඇය මිය ගියාට පසුව හෝ ස්කොට්ලන්තයේ විතරක් නෙමෙයි එංගලන්තයේත් හිමි වෙලා තියෙනවා. ඒ වගේම ජේම්ස් රජු එංගලන්තයේ පළවෙනි එලිසබෙත් රජිනගේ සොහොනටත් වඩා දැවැන්ත සොහොන් ගැබක් වෙස්ට්මින්ස්ටර් ඇබේ වල Tamanගේ මව මේරි වෙනුවෙන් හදලා තියෙනවා. හොලිවුඩ් මාලිගාව අදටත් එඩින්බරෝ වල තියෙනවා. එහිදී මේරි ජීවත් වුණ කාමර ඔබට අදටත් ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම
අදටත් අර ලේ පැල්ලම එතන ලී පොළොවට තියෙනවා. හොලිවුඩ් මාලිගාවේ වැඩ කරන අය කියන විදිහට අවුරුදු 450කට පස්සෙත් මේරි තාමත් එතන ඉන්නවා කියලා ඔවුන්ගෙන් බොහෝ දෙනා දැකලා තියෙනවලු. ඉතින් මේරි රජිනගේ කේදනීය කතාව ඕකයි. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. සියලු දෙනාටම ස්තුතියි.